Hello, children. Welcome back to our English and Tamil Hub. Today, for grade 6 English lesson, we are going to learn about masculine and feminine nouns. ආදරණීය දුවේ පුතේ, අද ඔයාලගේ ඉංග්‍රීසි පාඩමට අපි කරන්න හදන්නේ ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග නාමපද. And also, we learn animals and their baby animals. ඒ වගේම අපි කතා කරනවා සතුන් සහ එයාලගේ පැටවුන් ගැන. baby animals ලා ගැන. Okay, let's move on to the lesson. First, write the topic masculine and feminine. masculine කියන්නේ පුරුෂලිංග. හොඳේ. feminine කියන්නේ ස්ත්‍රීලිංග. ඒකත් ලියා ගන්න නැත්තම් පැටලෙයි. නැත්තම් දන්නේ නැහනේ. man woman සිංහල තේරුම ඕනනම් ඕනි අය ලියා ගන්න. මිනිසා ගැහැණිය. හරි, ඊළඟ එක වේගෙ වැඩි නම් කියන්න boy and girl. boy කියන්නේ පිරිමි ළමයා. girl කියන්නේ ගැහැණු ළමයා. boy and girl. මැඩම් මම සිංහල තේරුමත් ලියනවා. බොහොම හොඳයි, ලියන්න පුතේ. ගන්න ඉතින් තියෙන. ලියන්න පුළුවන්ද? ඕකේ. boy and girl. පිරිමි ළමයා ගැහැණු ළමයා. Okay, next one. father and mother. father කියන්නේ තාත්තා, mother කියන්නේ අම්මා. father, mother. පැහැදිලිව ලස්සනට ලියා ගන්න. ඒ වගේම පාඩම් කරන්නත් ඕනේ. දැන් මේක තුන්වෙනි වාරයට අදාළ එකක් නිසා තියෙන්න පුළුවන් නේ, අපිට විභාගෙට එන්න පුළුවන්. පුතේ හොද්දට පාඩම් කරන්න දෙමළ වගේම ඉංග්‍රීසි වලටත් ගොඩක් මහන්සි වෙන්න. හරිද? අපිට බෑ කියලා හිතුවොත් බෑම තමයි. Okay, next one. son and daughter. son කියන්නේ පුතා, daughter කියන්නේ දුව. daughter අකුරු බලන්න. හොඳට ලියා ගන්න හරියට අකුරු. පුතා දුව. son and daughter. Right. Next one, king and queen. king කියන්නේ රජතුමා, queen කියන්නේ රජින. king and queen. Next one, prince and princess. කුමාරයා කුමාරිකාව. යන්න එතකොට වෙලාව ඇති. Next one, uncle and aunt. uncle, aunt. මාමා නැන්ද. Right? මැඩම් Yes. husband and wife. Yes, husband and wife තියෙනවා තව ඉස්සරහට. එකක් කියන්න. ඊළඟ nephew and niece. nephew and niece. nephew කියන්නේ බෑනා, niece කියන්නේ ලේලි. nephew and niece.
nephew, niece. බෑනා, ලීලි. next one ඔන්න නිම්සරා කිව්ව එක. husband and wife. husband and wife. ස්වාමි පුරුෂයා, බිරිඳ. next one අපි දන්නම දෙයක්. brother and sister. brother and sister. සහෝදරයා, සහෝදරිය. තාම සත්තුන්ට ආවේ නැහැ. තාම යන්නේ මිනිස්සුන්ගේ ඒවා. brother and sister. ඔයාලගේ 6 වසර නංගිලා මල්ලිලා ඉන්නවා නම් කියන්න මේ දවස්වල දෙමළ පන්ති පටන් ගන්න තියෙනවා. එයාලවත් දැනුවත් කරන්න. එනවා කියලා කිව්වොත් මගේ ක්ලාස් වලට ජොයින් වෙනවා කිව්වොත් මගේ නම්බර් එක දෙන්න. right. next one. actor and actress. who's that? ඒ කවුද? actor and actress නළුවා සහ නිලිය. actor and actress. අලුත් වචන ඔයාලා ඉගෙන ගන්නවා මෙතනින්. නොදන්න ඒ වගේ නම් අනිවාර්යයෙන්ම සිංහලෙන් ලියලා තියාගන්න. madam, yes. brother, sister, අයියා අක්කා කියලා ලිව්වට කමක් නෑනේ. ඒක දන්න හින්දා. නෑ සහෝදරයා තමයි brother කියන්නේ. sister. ඔව් සහෝදරයා සහෝදරිය brother. එතකොට අයියට නම් elder brother, මල්ලිට නම් younger brother නේ එහෙමනේ කියන්නේ. ඒ නිසා brother sister කියන එකේ තේරුම සහෝදරයා සහ සහෝදරිය පුතේ. එතකොට actor කියන්නේ නළුවා, actress කියන්නේ නිලිය. ඔන්න දැන් එනවා සත්තුන්ට. සතෙක්ගේ නමක්. lion and lioness. කවුද? බොහොම හොඳයි. සිංහයා සහ සිංහ දේනුව. සිංහයා සහ සිංහ දේනුව. මම කීපයක විතරයි දෙන්නේ පුතේ. ටියුට් එකෙත් කීපයක් තියෙනවා ඒ නිසා. next one, tiger and tigress. කොටියා සහ කොටි දෙන. okay, next one, cock and hen. rooster කියලාත් කියනවා කුකුලා. cock කියලාත් කියනවා, rooster කියලාත් තියෙනවා. හරිද? cock කියන්නේ කුකුලා, hen කියන්නේ කිකිලි. ඒක නම් දන්නවනේ අපි. cock hen. bull and cow. ගොනා, cow කියන්නේ එළදෙන. bull කියන්නේ ගොනා, cow කියන්නේ එළදෙන. next one, horse and mare. horse and mare. yes. peacock. peacock කියන්නේ මොනරා. peahen කියන්නේ සෙබඩ. okay, last one, god and goddess. god and goddess. දෙවියන් සහ දෙවගණ.
right? හරි. ඔන්න ඔය ටික තමයි තව ගොඩක් තියෙනවා. අපේ ටියුට් එකේ තියෙන නිසා අපි කීපයක් ලියමු. ඊට පස්සේ අපි යමු ළමයි මෙතන තියෙන කීපයක් විතරයි අපි යමු baby animals ලා ලියා ගන්න. හරි? Animals and their baby animals ලියමු. First one, dog. Dog, puppy. බල්ලා සහ බලු පැටියා. බලු පැටියා කියලානේ කියන්නේ puppy. Dog and puppy. Okay, next one, cat and kitten. Cat කියන්නේ පූසා, kitten කියන්නේ පුස් පැටියා. Next one, sheep. කවුද sheep පුතේ? sheep කියන්නේ කවුද? බැටළුවා, බැටළුවා. ඔව්. yes, බැටළුවා. බැටළුවාගේ පැටියා lamb. lamb. බැටළු පැටියා. Okay, next one, cow and calf. cow කියන්නේ එළදෙන, calf කියන්නේ නැත. හරක් පැටියා නේද? calf, cow and calf. සමහර වචන අද තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්නවා ඇත්තේ. හොඳට බලා ගන්න, හොඳට පාඩම් කරන්න. මම දැක්ක 6 වසර 3 වෙනි වාර ප්‍රශ්න පත්‍රයක මෙන්න මේ ටික තිබ්බා. හරි, ඊළඟ මාසෙට මම එවන්නෙම ප්‍රශ්න පත්‍ර පුතේ. හැබැයි මේ ඔක්කොම සිලබස් එක 3 වෙනි වාරයට අදාළ මේවා ඉවරුණාම මම එවන ටියුට්ස් කරන්න එපා. ක්ලාස් එකේදී කරන්න තියන්න. රැබිට්ගේ පැටියා කවුද? bunny. rabbit, bunny. owl කියන්නේ බකමූණ. බකමූණ පැටියට අපි කියනවා owlet. 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 last one, duck. duck කියන්නේ කවුද? කවුද duck? තාරාවා. yes, තාරාවා. duckling නම් තාරා පැටියා. තාර පැටියානේ. duck, duckling. හෙන්ගේ පැටියා කවුද? කුකුල් පැටියා කියන්නේ මොකද්ද? ඒක නම් අහලා ඇති. chick කියලා තමයි කියන්නේ. right? piglet. piglet. මේවා 3 වසරේදී 3 වසර ආච්චි පොතේ තියෙනවා. ලස්සන රූපත් එක්ක. හරි, අපි දැන් මේ ටික තමයි මෙච්චරයි. කියමු බලන්න. dog නම් dog, puppy, cat, madam, yes darling, chick. hen කිව්වොත් ඒකේ තේරුම මොකද්ද? කිකිලි. oh, කිකිලි. chick කියන්නේ කුකුල් පැටියා. කුකුල් පැටියා. thank you madam. welcome. okay, අපි මුලින් නම් කියමු. dog, puppy, cat, kitten, sheep, lamb, cow, calf. calf කියන එක බලන්න පුතේ L එක කියවෙන්නේ නැහැ. calf නෙවෙයි calf, right? rabbit, bunny, owl, owlet, duck, duckling, hen, chick, pig, piglet. හරි. මයික් ඔන් කරේ නැතුණාට කමන්නේ. මට ඔයාලව පේනවනේ. මගෙත් එක්කම කියවගෙන යමු. right? හරිද? හරි, වෙන වැඩ නවත්තන්න දැන්. මයික් ඔන් කරේ නැතුණාට කමක් නැහැ. මගෙත් එක්කම කියාගෙන යන්න. 1 2 3 start. dog, puppy, cat, kitten, sheep,
lamb, cow, calf, rabbit, bunny, owl, owlet, duck, duckling, hen, chick, pig, piglet. Very good. Very good. Okay. ඔයාලා මේ ඔක්කොම කටපාඩම් කරගන්න. එතකොට masculine feminine ඒකත් එහෙමයි. Okay. Let's move on to the our TUT module 1. හරි. TUT module 1 එක ගන්න. ඉංග්‍රීසි වල. මේකද මැඩම්? masculine feminine කියලා තියෙන පුතා. This is the TUT module 1. අපේ මෙයාලා අරන් නේද? නැතිමි තියනවද? This one මේක පුතේ මේ දීලා තියෙන masculine feminine කියලා. හරි. මෙතන තියෙන ඕන අපි ලිව්වේ නැති වචනක් තියෙනවද බලන්න. Study the following words list. පහත වචන ලිස්ට් එක බලන්නලු and fill in the suitable masculine or feminine word to fill in the blanks of the following sentences. මෙන්න මේ වගුව දිහා බලලා තමයි මෙන්න මේ ස්ටෑන් වලට දාන්නේ, right? Okay. boy girl ඔයාලා දන්නවනේ boy girl පිරිමි ළමයා සහ ගැහැණු ළමයා. Okay. father mother, තාත්තා අම්මා, husband wife, ස්වාමි පුරුෂයා බිරිඳ, son and daughter, පුතා දුව, lion and lioness, සිංහයා සිංහදේනුව, dog bitch, බල්ලා සහ බැල්ලිය, cock hen, කුකුලා කිකිලි, duck drake. මේක නම් තිබ්බේ නෑනේ. ඩක් කියන්නේ තාරාවගේ ගැහැණු සතා තමයි මේ. Fox and vixen. Fox අශෝක් නේ නම. Fox and vixen. Fox vixen කියන්නේ නරියා සහ නරි දෙවියන්ව. God goddess මේක නම් තිබ්බ නේද? දෙවියන් සහ දේවගණ. Aunt and uncle නැන්දා සහ මාමා. Actor and actress නළුවා සහ නිලිය. King and queen රජතුමා, queen කියන්නේ රැජින. Prince and princess කුමාරයා සහ කුමාරිකාව. ඉනුක ඉන්නවද? ඉනුක නෑ ෂීට් එකේ. ඉන්න. Okay. Horse and mare අශ්වයා සහ වෙළඹ. Right? Wizard and witch. අපි මේ wizard කියනවා මායාකාරයා, මායාකාරිය කියලත් කියනවා. හරිද? ඔයක ලියාගත්තත් කමන්නේ. හරි මැඩම්. ඕකේ. අනිත් ඇත් ලියාගන්න. ගූස් කියන්නේ කවුද පුතා? අපි ගූස් කියලා කියනවා අර මේ කවුද? පාත්තයා කියලා සතෙක් ඉන්නවනේ. අනේ යාට හරි. ඒතර එයාගේ ගෑනු සතා තමයි අර ඉන්නේ. ගැන්ඩර්. right? ඊට පස්සේ තියෙනවා gentleman lady. gentleman දැන් අපි අර මේ කතාවල් හැම පවත්වනකොට ඉංග්‍රීසි වලින් වලට ඇහිලා ඇති කියන good morning ladies and gentlemen කියනනේ. නෝනාවරුණී මහත්වරුණී කියනවා නේද? gentleman කියන්නේ මහත්මයා, lady කියන්නේ මහත්මිය. හරි? මහත්මයා මහත්මිය. කියන්නේ කතාවල ladies and gentlemen.
ඕනවරුණී මහත්වරුණී කියලා කියන. Okay. Peacock and peahen. මොනරා සහ yes, very good. Bride, groom and bride. මනමාලයා සහ මනමාලිය. bride කියන්නේ bride groom කියන්නේ bride groom කියන්නේ groom කියලා සාමාන්‍යයෙන් කියන්නේ අපි. මනමාලයා. bride කියන්නේ මනමාලිය. Okay. Let's move on to the questions. Questions වලට එන්න. Yesterday our uncle and visited us. අන්න එතකොට නම් දන්නවනේ uncle තියෙනවා නම් දන්නවා මොකක්ද දෙන්නේ කියන්නේ නේද? හරි දැන්ම ලියන්න එපා චුට්ටක් බලා ගන්න okay? The hen found a worm for breakfast. කිකිලි හොයාගත්තලු පණුවෙක් උදේ කෑමට. And the found some grains. ඔන්න එහෙනම් මෙතන දන්නවනේ හෙන්ගේ පිරිමි සතාගේ නම් තමයි මෙතෙන් ඉන්න ඕන. Right. Mr. Pereira has a son and a son නම් මොකද්ද feminine word එක පුතේ? Daughter no? දුව නේද? Okay. 4. Number 4. The wife was cooking dinner. බිරිඳ රාත්‍රී ආහාරය උයමින් සිටියා while the was watching TV. එහෙනම් masculine word එක දාන්න TV බලන අතරතුර කියලා තියෙනවා. The king and the blank එකක් තියෙන්නේ were waving their hands at the crowd. රජතුමායි වචනය හිස්තැනට එන එක ලියන්න. යාර waving their hands කියන පුතේ waving කියන්නේ අත වනනවා. අර bye කියන්නේ waving their hands, right? Higher. The blank එකක් තියෙනවා has got beautiful feathers but the peahen hasn't. ඔන්න beautiful feathers කියන්නේ මේ ලස්සන අත්තටු තියෙනවලු. කාටද? හැබැයි peahenට නැල්ලු. නොහොයලා ලියන්න right? The prince gave a diamond ring. කුමාරයා දුන්නලු diamond දියමන්ති මුද්දක්. කාටද? ස්ත්‍රීලිංග වචනය ලියන්න right? Both the actor and the fell into the river. නළුවා සහ ඔන්න අනිත් එක්කෙනා වැටුණලු ගඟට. හරි. Next one number 9. The can run faster than me. වෙලඹට වඩා වේගෙන් දුවන්න පුළුවන්ලු. කවුද කියලා හොයන්න. The boy wore a blue shirt. Yeah. වෝ කියන්නේ මෙතන පුතේ මේ පිරිමි ළමයා ඇඳලු නිල් පාට ෂර්ට් එකක් සහ and the pink frock. අනිත් එක්කෙනා ඇඳලු රෝස පාට ගවුම. හරි ලියන්න. ෆස්ට් රන් මං අහන්නේ උත්තරේ ඉස්සෙල්ලාම සනිතිගෙන් සනිති වාක්‍යයත් එක්කම උත්තරේ කියන්න පුතේ. Okay. Yesterday our aunt uncle and aunt visited us නේද? Yes, very good. හැමෝගෙම හරි නේද උත්තරේ? aunt A U
AUNT 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 කැපිටල් වලින් උත්තරේ ලියන්න එපා පුතේ. කැපිටල් A ලියලා තියෙනවා නම් සිම්පල් A කරගන්න. Yesterday our uncle and aunt visited us. Okay. Next one. නිම්සරා කියන්න. ඕනිද? පුතේ ඒ උත්තරේ හරියන්නේ එතකොට ඒ අර කැපිටල් A දාලා තිබුණ හින්දා එක වැරද්ද දාගන්න ඕනිද? නෑ ඒක හදාගන්න ඊළඟ එකේ ඉඳන් මේ හරියට ලියන්න. ඕවට තමයි අපිට ලකුණු අඩු වෙන්නේ සිම්පල් කැපිටල් ඒ දේවල්. හරි. හරි දෙවෙනි වාක්‍යයත් එක්ක උත්තරේ කියන්න. නිම්සරා. The hen found a warm worm for breakfast and found some grains. The cock found some grains. Yes. උත්තරේට එන්න ඕනේ කොක් නේද? කොක් කියන්නේ කුකුලා, hen කියන්නේ කිකිලිය නිසා. COCK නේ කොක් COCK. හැබැයි සිම්පල් වලින් ලියන්න. හරි ඒකේ තේරුමත් කියාගෙන යන්නම්කෝ. The hen found a worm for breakfast and the cock found some grains. කිකිලි උදේ ආහාරයට පණුවෙක් හොයාගත්තලු. කුකුලා උදේ ආහාරයට ධාන්‍ය ඇට වර්ග හොයාගත්තලු. Okay, next one. Mr. Pereira has a son and a daughter. Yes, very good. DAUGHTER. අකුරු හරියට ලියන්න. DAUGHTER. සිම්පල් ලියන්න ඕනේ. මෙතන වචනේ මුලට නෙවෙයිනේ තියෙන්නේ පුතේ. වාක්‍යයක මැදට ලියනකොට කැපිටල් ලියන්නේ නැහැ. කැපිටල් ලියන්නේ වාක්‍යයේ මුලටයි. දැන් මෙතන බලන්න පුතේ මිස්ටර් පෙරේරා කියන එකේ P කැපිටල් තියෙනවානේ. පෙරේරා කියන එකේ P කැපිටල් තියෙන ඇයි නමක් නේ. නමක් ලියනකොට කැපිටල් වලින් ලියන්න ඕනේ අනිවාර්යෙන්. right. number 4. නෙතුමි කියන්න. yes, very good. husband නේද? The wife was cooking dinner while the husband was watching TV. husband H එක සිම්පල් වෙන්න ඕනේ. HUSBAND husband. right. number 5. කවිෂ කියන්න බල. were waving their hands proud. ඒ කියන්නේ the king and the queen. රජතුමා සහ රැජින. queen කියනකොට සිම්පල් Q ලියන්න ඕනේ. QUEEN. right. QUEEN queen. ඒ කියන්නේ මොකද්ද? The king and the queen were waving their hands at the crowd. මිනිසුන්ට රජතුමා සහ රැජින අත වැනුවා කියලා තමයි කියන්නේ. number 6. සනිති. The peacock had got beautiful feathers but the peahen hasn't. ඒ කියන්නේ the peacock has a beautiful feathers. peacock මොනරට තියෙනවලු ලස්සන අත්තටු. ඔව්නේ මොනරට තියෙනවා. හැබැයි පීහෙන්ට තියනවද? සෙබඩට තියනවද? නෑනේ. එයාලට අත්තටු නෑ. okay, next one. නිම්සරා. The prince gave the princess a diamond. okay. The prince gave the princess a diamond ring. කුමාරයා කුමාරිකාවට දියමන්ති මුද්දක් දුන්නා. gave කියනකොට දුන්නා. princess කියනකොට P simple වෙන්න ඕනේ. රූලෙන් යට P තියෙන්න ඕනේ. මේ තියෙන princess කියලා PRINCESS. right. next one. both the actor and the
Inuka. Kawuda? Actor and the actress. Yes. Fell into the river. Naluwa niliya dennama watnalu gangata onna. Actress kiyanna akuru මෙන්න මෙතන තියෙනවා උඩ තියෙන වචන වලින් හොයලා ලියන්න ඕන නේද? ACTRESS. Yes, actress කියන්නේ එන්න එහෙම ලියන්න ඕනේ. Okay. හරිනම් හරි දාගන්න red pen එකකින්. The number 9 කවුද කියන්නේ? නෙතුමි. Madam, red pen නැති නිසා pink pen දැම්මට කමක් නැහැ නේ. It's all right. Okay. නෙතුමි කිව්වේ horse නේද? The horse can run faster than me. අශ්වයාට පුළුවන්ලු වෙලඹට වැඩිය වේගෙන් දුවන්න. Last one, Kavisha. Wore a beautiful blue shirt. Sorry. Pink frock, yes. The boy wore a blue shirt and the girl wore a pink frock. Okay. Ko 10න් 10ම හරි අයත් උස්සන්. Very good Nimsara, very good Saniti. නෙතුමිලාගේ 10න් 10ම හරිද? හරිද 10න් 10ම? Okay, very good. Okay, let's move on to the next activity. ඊළඟ activity එක බලන්න පුතේ. ඊළඟ එකේ තියෙනවා ඔන්න match the masculine nouns with their feminine form. ඒ කියන්නේ පුරුෂ ලිංග පදේ දීලා තියෙනවා ස්ත්‍රී ලිංග පදේ තමයි ලියන්න ඕනේ. මෙන්න දීලා තියෙනවා වචන. මම මෙතන එකක්වත් කියලා දෙන්නේ නැහැ. දැන් දන්නවා ඔයාලා තනියම ලියන්න. හරි කරන්න බලන්න. හැමෝම හරිනේ? හරි. බලන්න මම මේකේ උත්තර අහන්නේ නැහැ. හරිනම් හරි දාගන්න පුතේ. රෙඩ් පෙන් එකක් අරගෙන අපිට වචන දීලා තියෙනවා පල්ලෙහින්. ස්ත්‍රී ලිංග වචන දීලා තියෙනවා. lioness, wife, aunt, queen, princess, mother, sister, wife, tigress. හරි. එහෙනම් දන්නවනේ. ඉනුක නෑ. Okay, පළවෙනි එකට king නම් queen නේද? Queen. Right. Lion, lioness. Prince, princess. Father, mother. Husband, wife. Tiger, tigress. Uncle, aunt. Brother, sister. හරි නේද? ඔක්කොම හරි ඇති කියලා හිතනවා. හරිම ලේසි ඒවා. ඔන්න මේ හොඳයි. මේ විදිහට තමයි අපිට ලොකු ප්‍රශ්න ඉන්නේ නැහැ විභාගයට. එක්ක යා කරන්නේ නැත්තම් මේ වගේ අර උඩ දීලා තිබ්බ වගේ ඉස්තම් පුරවන්න දෙයි. හරිද? අපිට පාඩම් කරගන්න තියෙන කීපයයිනේ අපි දන්න දේවල්නේ ගොඩක් තියෙන්නේ නේද? කින් ක්වීන් කියන දන්නවා. අනේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් පීකොක් පීහෙන් මේ දේවල් පාඩම් කරන්න ඕන. brother sister. ඒව දන්නවා. ඒව දන්නවා අපිනේ. හරි බලන්නකො පුතේ. මම ගිය මාසේ කිව්වා ඔයාලට දැන් අපි ටවුන් එකේ ක්ලාස් එකේදී කරනකොට ස්පෝකන් කොටස කරාට තාම ඔන්ලයින් ක්ලාස් එකේදී ස්පෝකන් මුකුත් කරන්න බැරි වුණානේ. ඒ නිසා ඔන්න මම ස්පෝකන් ඉංග්ලිෂ් ටිකක් දාලා තියෙනවා. හරිද? ස්පෝකන් ඉංග්ලිෂ් ටිකක් දාලා තියෙනවා. මේ මාසේ දැන් අපි පටන් ගමු මොනවා හරි ස්පෝකන් කරන්න. නැත්තම් කතන
ඉංග්‍රීසි කෙරෙන්නෙම නෑනේ අපිට. ඒ නිසා හරිද? ඔන්න පුතේ සෝරි මෙතන දීලා තියෙනවා මේ තමයි giving directions in English. පාරක් අහනකොට කවුරු හරි ඔන්න අපිට ඕන තරම් වෙලා තියෙනවා නේද? සමහර විට ඔයාලට නැතත් ඔයාලගේ අම්මා තාත්තට අක්කලා අයියලාට වෙලා ඇති පාරේ යනකොට දන්නේ නැති කෙනෙක් සිංහලෙන් නම් කොහොමත් පාර කියන්න දන්නවනේ. පිට රට අය ෆොරින්ස්ලා අපෙන් අහනවා මේ අහවල් තැනට යන්නේ කොහොමද? බස් ස්ටේෂන් එකට මෙතන ඉඳන් යන්නේ කොහොමද කියලා අහනවා. ඉංග්‍රීසි වලින්. හරිද? එතකොට ඕන වචන ටිකක් තමයි මේ ඉස්සෙල්ලාම මේ දීලා තියෙන්නේ, right? හරිද? මේ දීලා තියෙන්නේ ඒවා. ඊට පස්සේ පල්ලෙහින් දීලා තියෙනවා මෙන්න මෙහෙම එකකුත් ඇඳලා පාර කියන විදිහ. හරිද? පාරක් කියන විදිහ අපි ඒක බලමු. ඊට කලින් මෙන්න මේ වචන ටික බලමු. බලන්නකෝ. ඉස්සෙල්ලාම දීලා තියෙනවා round about. මොකක් වෙන්නේ නැතිද? round about කියන්නේ මොකක්ද? මේ වචනය පුතේ මේ වචනය සිංහල සිංහලෙන් කතා කරනකොට අපි කොයි කවුරුත් වරද්දන වචනයක්. හරිම වචනය තමා මේක. හරිද? මොකක්ද දන්නවද? ඔය සිංහලෙන් කියන්නේ round the board එක කියලා කියන්නේ. ඒ මොකක්ද? round the board එක හරි වචනේ round the board නෙවෙයි round about, right? round about. round about කියන්නේ වට රවුම. ලියා ගන්න. round the board කියලා කවුරු හරි කිව්වොත් ඔන්න ටොක් එකක් කියලා කියන්නේ round the board නෙවෙයි round about. හරි? okay. next one. zebra crossing. පාර කියද්දි zebra කෙනෙකුත් ඉන්නවද? zebra crossing කියන්නේ මොකද්ද? කහයිර තියෙන්නේ පාර මාරු වෙන. ඒකට තමයි කියන්නේ zebra crossing. අධික මාරුවනේ. ඕකද මැඩම් ඔය? මේ මෙතන තියෙන spoken English වල දෙවෙනි වචනේ zebra crossing. මේ අර zebra කියලා තියෙන්නේ. ඔය යටින් තියෙන්නේ CRO crossing කියලා. ඊළඟ එක traffic lights. මොනවද? ඔය තියෙන්නේ traffic light කියන්නේ රථ වාහන light එළිය කියන්නේ අර ඔයාලා දැකලා තියෙනව නේද මාර්ග අර මේ තියෙන්නේ අదే අර පුතේ ට්‍රැෆික් ලයිට්ස් තියෙන්නේ ඔය පාර මාරු වෙන තැන්වල නිල් පාට නෑ කොළ කහ රතු වලින් තියෙන්නේ ට්‍රැෆික් ලයිට්ස්. අන්න ඒවට තමා කියන්නේ මාර්ග ලාම්පු තමානේ ට්‍රැෆික් ලයිට්ස්. අර දැකලා තියෙනවනේ? හැමෝම දැකලා තියෙනවනේ? ඕකේ. ට්‍රැෆික් ලයිට්ස් කියන්නේ ඒවා. next one. intersection, right? ඊට පස්සේ ඊළඟ පේලියේ පළවෙනි වචනය sidewalk කියලා තියෙනවා. sidewalk කියන්නේ පුතේ අර පදික වේදිකාවනේ අපි කියන්නේ. අර මිනිසුන්ට යන්න තියෙන පාරේ. අන්න එතන. එතකොට ස්ට්‍රීට් කියන්නේ මොකද්ද? ස්ට්‍රීට් පාර. ස්ට්‍රීට් පාර. ජංක්ෂන් හන්දිය. ජංක්ෂන් හන්දිය. හරි. ඔන්න ඔය ටික තමයි අපිට පාරවල් වල යද්දි හම්බ වෙන්නේ. next one. ඊළඟට මේ දීලා තියෙන වචන පුතේ මේවා අපි පාරක යනකොට මෙහෙම අර අපි කියන්නේ වමට හැරෙන්න, දකුණට හැරෙන්න, කෙලින් ඉස්සරහට යන්න අන්න ඒ වගේ. ඒ ටික හඳුන්වන වචන තමයි තියෙන්නේ. go straight කියන්නේ ඉදිරියට යන්න. go straight ඉදිරියට යන්න. මේ වචන ඕනි වෙනවා. මේ පල්ලෙහින් දීලා තියෙනවා
එක සිතියමක් ඒකේ පාර කියන්න කියනකොට ඒ ටික ඕනි වෙනවා. ඒ නිසා හොඳට අහගන්න. ඊට පස්සේ turn left. ඊට පස්සේ turn right තියෙනවා. left right දන්නවද? left කියන්නේ මොකද්ද? right කියන්නේ මොකද්ද? left මම left මම. right දකුණ නේද? එහෙනම් turn left කියන්නේ වමට හැරෙන්න. turn left. එහෙනම් turn right කියන්නේ දකුණට හැරෙන්න. cross. මේ වචනේ අපිට කලින් තමුණා. cross මාරු වෙන්න. cross දැන් අපි කියන්නේ cross the road. පාර මාරු වෙන්න. cross මාරු වෙන්න. go pass. go pass කියන්නේ පුතේ පසු කරගෙන යන්න. පසු කරගෙන යන්න. go pass. Next one, around the corner. Around the corner. Go past කියන ලියාගෙන ඉන්න. Around the corner. ඒ කියන්නේ කෙළවර. කෙළවරේ තියෙන කෙළවර. පාරේ අයිනෙම තියෙන කියලා කියන්නේ. Between ඒක නම් දන්නවනේ. Between මොකක්ද? අතර මැද. අපි කියනවා between hospital and the school. පාසල හා රෝහල අතරමැද ෂොප් එකක් තියෙනවා. අන්න ඒ ෂොප් එකට තමයි ඔයා යන්න ඕනේ. අන්න එහෙම කියන between. behind කියන්නේ මොකද්ද? පිටුපස. නෑ ඊළඟ එක beside and next to පැත්තකින්. over. over කියන්නේ ඉවරයි නෙවෙයි. over කියන්නේ උඩින්. over the river. ගඟට උඩින්. ඊට පස්සේ through. over එක කියලා. ඒ over. ඒවා වෙනයි හොඳේ. through කියන්නේ හරහා පුතේ. through. ඊළඟ පේලියේ පළවෙනි වචනය through. through කියන්නේ හරහා. අපි කියන්නේ through the tunnel. බින්ගේ ඇතුලෙන් යන්න. through the tunnel. never කියන්නේ කවදාවත් නැහැ. ඔය එකත් ඇති සමහර විට අපිට ප්‍රයෝජනවත් වෙයි never කියන එක. කවදාවත්. in front of ඉදිරි පිට. go up go down. උඩට යන්න පල්ලෙහාට යන්න කියන එක. go up go down. up කියන්නේ උඩ. උඩට යන්න පහළට යන්න. හරි දැන් බලන්න ඊළඟ එක. we can ask question like this. අපිට පාරක් අහනකොට ඔයාගෙන් අහන්න පුළුවන් මෙහෙම. දැන් අපි හිතමුකෝ ඔන්න එක්කෙනෙක් ඉන්නවා. එක පිරිමි කෙනෙක් හරි ගෑනු කෙනෙක් හරි කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා. එයාගෙන් අහන්න පුළුවන් මෙහෙම. excuse me where is the bank? සමාවෙන්න මට කියන්න පුළුවන්ද බැංකුවට කොහෙද තියෙන්නේ කියලා. නැත්තම් how do I get to the bank? මම බැංකුවට යන්නේ කොහොමද? හරි ඔන්න ඔහොම අහනවා. එතන කොහොමද කියන්නේ? හරි මෙන්න මේ මෙතන බලන්නකෝ මේ චූටි පින්තූරයක් දීලා තියෙනවා. ඔයාලගේ පින්තූරේ පැහැදිලි නැත්තම් මෙතන බලන්න ස්ක්‍රීන් එක බලන්න. ඔන්න මෙතන ට්‍රැෆික් ලයිට්ස් තියෙනවා. මේ තියෙන පුතේ ට්‍රැෆික් ලයිට්ස්. මේ තියෙන. පේනවනේ? ට්‍රැෆික් ලයිට් එකක් තියෙනවා. මේ ඒ ට්‍රැෆික් ලයිට් එකට දකුණු පැත්තෙන් පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. ඊට පස්සේ උඩ බැංකුව තියෙනවා. මේ පැත්තේ සුපර් මාකට් එකක් තියෙනවා. ඔන්න පාර තියෙනවා. ඔන්න මෙයා යන විදිහ කියනවා මෙන්න මෙහෙම ගිහිල්ලා බෑන්ක් එකට යන්න කියලා. අපිට එහෙම කියන්න බෑනේ. අතන ගිහින් මෙතනින් ගිහින් අරහෙට හැරිලා එහෙම බෑ. නොදන්න කෙනෙක් නම් හරියට කියන්න බෑනේ. හරි කොහොමද කියන්නේ එහෙනම්? මේ මොනවද එහෙනම්? මම ඉස්සෙල්ලා කියලා දුන්නේ මේ මොනවද? traffic light නේද? හරි බලන්නකෝ මේ start at the traffic lights. traffic light ඉඳන් පටන් ගන්න. හරි start at the traffic light. ඊට පස්සේ කියනවා go straight. මොකද පුතේ go straight කියන්නේ? ඉදිරියට යන්න. yes go straight past the post office on your right side.
pass the post ඔන්න go straight ඉදිරියට යන්න pass the post office කියන්නේ තැපැල් කාර්යාලය පහු කරගෙන යන්න. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන තැපැල් කාර්යාලය පහු කරගෙන යන්න. හරි නේද? go straight ඉදිරියට යන්න pass the post office on your right side. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන තැපැල් කාර්යාලය පහු කරගෙන යන්න. then turn right දකුණට හැරෙන්න after the post office එක පහු කරගෙන ගියාට පස්සේ දකුණට හැරෙන්න. හරි නේද? මේ මගේ කර්සර් එක පේනවනම් මේ ඊතලේ පේනවනම් ඔන්න බලන්න go straight past the post office ඔන්න දකුණු අත පැත්තේ තියෙන post office එක පහු කරගෙන යනවා. ඊට පස්සේ turn the right දකුණට හැරෙන්න after the post office තැපැල් කාර්යාලයට පස්සේ දකුණට හැරෙන්න. ඊට පස්සේ yes then turn the left ඊට පස්සේ වමට හැරෙන්න then turn the left and you can see the bank ඔයාට ඊට පස්සේ බැංක් එක දකින්න පුළුවන් next to the supermarket එකට එහා පැත්තෙන් ඊට පස්සේ ඔයාට බැංකුව පේන්න තියෙනවා. හරි නේද? අන්න ආයෙත් බලන්න start at the traffic lights go straight pass the post office on your right side දකුණු අත පැත්තේ තියෙන post office එක පහු කරගෙන යන්න then turn right after the post office දකුණු පැත්තට හැරෙන්න post office එකෙන් පස්සේ ඊට පස්සේ අන්තිමට කියනවා then turn the left වමට හැරිලා you can see the bank ඔයාට බැංකුව දකින්න පුළුවන් next to the supermarket එකට පස්සේ එහා පැත්තේ නේ next to කිව්වෙත් එහා පැත්තෙන්නේ පැත්තකින්නේ නේ okay now tell me how can we go to the bus stop bus stop එකට යන්නේ කොහොමද කියලා මෙන්න මේ ඊතලයක් දාලා දීලා තියෙනවා නේද පුතේ උඩින් දීලා තියෙන්නේ පොඩි දුරයි ඔයාලට යන්න තියෙන්නේ හොඳේ bus stop එක තියෙන්නේ මෙන්න මේ හිස් තැනේ right මෙතන තියෙන්නේ ඔයාලා දැන් ලියන්න බලන්න මෙතන ඉඳන් පටන් ගන්න traffic light ඉඳන් නෙමෙයි මෙතන ඉඳන් හරිද? හරි. ඉස්සෙල්ලාම මම සිංහලෙන් කියන්නම්. හරිද? ඔයාලා පටන් ගන්න start at the traffic lights නෙවෙයි start at the bank. හරි. ඔන්න එයා දැන් බැංකුවට ගියා බස් ස්ටොප් එකට යන්න දන්නේ. හරිද? traffic light ඉඳන් බැංකුවට ගියා හැබැයි බැංකුවේ ඉඳන් මේ බස් ස්ටොප් එකට බස් නැවතුම් වලට එන්න දන්නේ නැහැ එයා. හරි. එහෙනම් ඔයා පටන් ගන්න start at the bank. හරි. ඊට පස්සේ ඉස්සරහට ගිහිල්ලා එයාට හැරෙන්න තියෙන මොන පැත්තටද පුතේ? දකුණටනේ. අනිත් පැත්තෙන් හිටගත්තොත් අපි ඒ පැත්තට කොලේ හරව ගන්න. ඔළුවෙන් අතට කොලේ හරව ගන්න. ඊට පස්සේ මොන අතටද හැරෙන්න තියෙන්නේ? දකුණටනේ. yes. එහෙනම් ලියන්න බලන්න. ඒකත් next to the supermarket ලියන්න පුළුවන් නේද? හරි. එහෙනම් මට ලියලා කියන්න පොඩි වෙලාවක් දෙන්නම් අපේ වෙලාව ඉවරයි. ටක් ගාලා ලියන්න පොඩි දුරයි යන්න තියෙන්නේ. හරි. සානිත ඉවරද පුතේ? Not yet. Okay. ඉවරයි. හරි. ඕකේ හරි. බලමු කවුරු හරි එක්කෙනෙක් හරි ලියලා තියෙනවද කියලා. ඉනුක done. Have you finished? No. Okay. Nedumi Kavisha. Nedumiලාගේ mic on කරන්න බෑනේ. නැතිමි ලිව්වනම් පොඩ්ඩක් මේ කැමරාවට පෙන්නන්න. වැරදුනාට කමන්න වැරදෙන්න හරි ලියන්න ඕන. ඔව් ඉන්න මම ඔයාව ස්ක්‍රීන් එකට ගන්න. තව චුට්ටක් කොලේ උඩට කරන්න. Start at the bank, go straight past the post office on your right side, then
turn bus stop and you can see the supermarket. නෑ පුතේ අන්තිම එක then turn right side you can see the bus stop කියන්න ඕනේ. bus stop එක දැන් ඔයා අන්තිමට ලියලා තියෙන you can see the bus stop මේ supermarket කියලා. ඔයාට supermarket එක දකින්න පුළුවන් කියලා නේ bus stop එක දකින්න පුළුවන් කියලා ලියන්න. ඒ වචන දෙක මාර්ක් කරන්න. හරිද? බොහොම හොඳයි. ගොඩක් හොඳයි. හොඳට අවබෝධ කරගෙන හොඳට ලියලා තියෙනවා. good. සානිතේ ලිව්වද? අයිනුක පෙන්නන්න ඉනුක. okay. wait ඉනුක. okay කොබල. හොල්ලන්න එපා. පැහැදිලි නෑ පුතා. ඔමින්. start at the bank. okay. go straight past the supermarket on your right side. Then turn right side. See the bus stop. Yes, very good. අන්තිම එකේ පුතා. Then turn the right side. Now you can see the කියලා ලියන්න. Now you can see the. You can see කියන දන now කියලා දාන්න. බොහොම හොඳයි. ගොඩක් හොඳයි. නිම්සරා. Go straight past the supermarket. Okay, very good. Then turn the right side. තා චුට්ට පිටිපස්සට කරන්න පුතේ paper එක. Then turn the right side. Now you can see the bus stop. ඔය ලියලා තියෙන්නේ. බොහොම හොඳයි. හොඳයි. Okay, මෙහෙම ලියන්න ඕනේ. හොඳයි. Start at the traffic light. Sorry, traffic light නෙවෙයි. මේ bank නේද? start at the bank. ඔන්න බැංකුව ළඟ ඉඳන් පටන් ගන්න කියන්නේ. හරිද? ඊට පස්සේ ඉදිරියට යන්න. දැන් මේක අනිත් පැත්ත හැරුවා නම් මේ මෙතන ඉඳන් පල්ලහැට යනවට නේද? කෙලින්න යන්න කියන්නේ ඔන්න ඔයා ඉන්නේ මෙතන. හරිද? ඔන්න ඉදිරියට යන්න. ඉදිරියට යන්න නම් අපි කිව්වා go straight. right? go straight මේ කොටස කිව්වේ නැතුණත් කමක් නැහැ. උනාට බොහොම පැහැදිලිව කියලා දෙනවා යන කෙනාට. හරි? ඊට පස්සේ කියනවා pass the supermarket. ඉදිරියට යන ගමන් ඔයා පහු කරගෙන යන්න සුපර්මාකට් එක. හරිද? go straight past the supermarket. තවත් විස්තර කරනවා නම් on your right side. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන සුපර්මාකට් එක පහු කරගෙන යන්න. හරිද? ඊට පස්සේ දකුණටනේ හැරෙන්න තියෙන්නේ. දකුණ කියලා මං කිව්වේ පුතේ ඔයා පේපර් එක අනිත් පැත්ත හරව ගන්න. පේපර් එක අනිත් පැත්ත හැරෙව්වම මේ හන්දිය තියෙන්නේ දකුණට නේද? දකුණට නේද? අන්න ඒකයි කිව්වේ. හොඳේ. ඊට පස්සේ එහෙනම් දකුණට හැරෙන්න නම් අපි කිව්ව මෙතන මොකද්ද? turn right නේ? then turn right after the supermarket. supermarket එකට පස්සේ right side එකට හැරෙන්න. දකුණු අත පැත්තට හැරෙන්න. ඔන්න දැන් ඔයා මෙතනින් ආවා. ඔන්න මේ හරිය ඉන්නේ දැන්. ඔන්න දකුණු අත පැත්තට හැරුණා. ඊට පස්සේ අන්තිමට කියන්න පුළුවන් then ඒක ඕනෙත් නෑ you can see the bus stop. ඔයාට ඊට පස්සේ දකින්න පුළුවන් bus stop එක next to the supermarket නෙමෙයි. next to the supermarket. supermarket එකට එහා පැත්තේ තියෙන්නේ කොහොමද? එහෙම කියන්න පුළුවන්. නැත්නම් now you can see the bus stop. That's all. හරිද? හරි. ඔන්න එහෙනම් දැන් ඔයාලට පාරක් ඇහුවොත් කියන්න පුළුවන්. wind up no? අපි එහෙනම් ක්ලාස් එක නවත්තමු. goodbye everyone. Goodbye. Have a nice day, madam.